මේ good night කියන්න ගත්තේ මේ. අලිෂා තරුමිනි කියලා තියෙන සමහර හීන තියෙනවා කවදාවත් ඇත්ත වෙන්නේ නැති බව දැනත් කියලා. මම හිතන්නේ අලිෂාගේ හීන හරියට හැබෑ වෙලා නැහැ මොකක් හරි. දැන් අපි බලමු අලිෂාගේ කවුද හීන හැබෑ කරන්නේ කියලා. කීර්තිසිංහ සුදත් කියන හොඳ අම්මෙක් තාත්තෙක් හිටියානම් ඔහොම හැසිරෙන්නේ නැහැ නේද? ඇත්ත කීර්තිසිංහ. මේවා ඒ අය නෙමෙයි. මේ ඇත්ත දේවල්. සිසිර මම ඔයාට කැමතියි. GN සිසිර මහන් මේ අලිෂාට කැමතියිලු. නම්බරෙත් දාලා අපි බලමු ඉතින් කෝල් එකක් කරන්නේ good night කියන්නද කියලා. good night කියලා නම්බරේ දාලා තියෙන බලමු කෝල් එකක් කරා. බලමු සිසිර මහන් good night කියමු ඉතින් good night කියලානේ තියෙන්නේ. ආන්සර් කරපන් සිසිර good night කියන්න ඕන. හෙලෝ සිසිර මොහන්ද? මේ good night කියන්න ගත්තේ මේ නම්බරේ දාලා තිබ්බ good night කියලා. ඒකයි මම මේ good night කියන්න ගත්තේ. එහෙනම් good night. කවුද? නෑ මේ නම්බරේ දාලා තිබ්බ good night කියලා මම මේකයි ගත්තේ. ඔයාලා good night කියන්නේ තියෙන්නේ. මට මිනිස්සුනි ඉතින්. මේකයි මේ good night එහෙනම්. මමත් ලංකාවේ තමයි අපි ඉතින් එකම එක ජාතිය කොල්ලොන් ඉන්නේ. ඒක නිසා ඉතින් good night. හරි එහෙනම් good night සිසිර. එච්.එම්. ගුණරත්න හේරත් දෙමාපියන්ගේ වැරදි. ඇත්ත. ගුණරත්න කියන්නේත් ඇත්ත. තුෂාන්ත ජානක කියලා තියෙනවා මාර කකුල් දෙකක් මැනිකේ. ඔය කකුල් දෙක අයිති මට නේද? යකෝ ඒතකොට අරකිගේ ඇඟේ පතින පාර්ට්ස් එකක් මූට කොහොමද අයිති වෙන්නේ? මූණ කකුල් පිස්සෙක්. ලොවෙත් මූ කකුල් පිස්සෙක්. කමල් රත්නායක කියලා තියෙනවා කෝල් මී කියලා. කමල්ට අපි අරන් බලමු කෝල් එකක් ගන්න කියලා තියන්නයි කියලා. ඇයිද දන්නේ නැහැ හදිස්සියක්ද දන්නේ නැහැ නේ. කමල්ට හදිස්සියක්ද දන්නේ නැහැ නේ මොකක් හරි. හෙලෝ මචං කමල් නේද? මේ කෝල් එකක් ගන්න කියලා තිබ්බා මේ කෝල් මී කියලා දාලා තිබ්බා නම්බරේ. මොකද්ද මේ මට මතක නැහැ කතා කරනවද කියලා. නෑ මේ මමත් ඔයාව දන්නේ නැහැ මේ අර Facebook එකේ දාලා තිබ්බා මේ කෝල් මී කියලා. මම ඒකයි ගත්තේ මේ හදිස්සියක්වත්ද නැද්ද දන්නේ නැහැ කියලා බලන්න මේ ගත්තේ. ඔය Facebook එකේ නම් මම ඔය කිව්වට දානවා. ඒකත් දන්නේ නැහැ. එහෙනම් එහෙම වෙන්න ඇතිනේ හදිස්සියක් නෙවෙයිනේ නේ. හරි එහෙනම් අවුලක් නැහැ නේ. හරි එහෙනම් තියෙනවා පුත්සරණයි. හරි මල්ලි මේ මම බැඳලා ඉන්න බුද්ධියන්සේ මම වයිෆ් බුද්ධියන්සේ තාත්තා